කාලය තුලදී යම් සමතැනක් හෝ නිසිතැනක් නේ ලබා ගැනීම වෙනුවෙන් අතීතයේ ඉඳලා ආපු සියලුම කාන්තාව පුදුම අරගලයක් කරලා තියෙනවා. දැන් අපි කරන්නේ මේ ඒ අරගලය අනාගත කාන්තාව වෙනුවෙන්. එතකොට කාන්තාවක් විදිහට අපි කිසිම දෙයක් මේ අරගෙන තියෙන වරප්‍රසාද දීමන කිසිම දෙයක් අපිට ඉබේ හම්බ වෙලා නැහැ. ඒක කැපවීම කරලා අපි වෙනුවෙන් ඉතිහාසයේ එදවද වේදනාවන්ට විඳලා සහ දුක්ඛම් කඩළු විඳලා තමයි මේ සියලු වරප්‍රසාදයන් ඡන්දපරේ පවා අපි ලබාගෙන තියෙන්නේ. එතකොට කාන්තාවක් දේශපාලනය අපි දැන් ගොඩක් වෙලාවටම කාන්තාවගේ නිදහස කතා කරනකොට කාන්තාවයි දේශපාලනයයි තමයි කතා කරන්නේ. එතකොට කාන්තාවයි දේශපාලනය කියලා කිව්වහම ගොඩක් කාන්තාවෝ හිතන්නේ දේශපාලනය කරනවා කියලා කියන්නේ ඡන්දේ ඉඳලා දිනලා ප්‍රාදේශීය සභාවකට පළාත් සභාවකට නැත්නම් පාර්ලිමේන්තුවකට ඔය තැනක් නියෝජනය කරන එක තමයි දේශපාලනය කරනවා කියලා කියන්නේ. නෑ ඒක නෙමෙයි දේශපාලනය කියලා කියන්නේ. දේශපාලනය කියලා කියන්නේ කාන්තාව විදිහට නේ අපි මේ සමාජයට යම් දෙයක් දෙන්න මේ පුනරුදයක් කරා යන්න මේ මොහොතේ අපි මේ පරිපාලන තෝරා ගැනීම වලට එකතු කරන දේ ඒක තමයි අපේ කාන්තා දේශපාලනය. ඒ වගේම තමයි එක දෙයක් අපි මතක් කරනකොට විශේෂයෙන් අර හිත දිනයක් කියනකොට තව ප්‍රශ්නයක් තියෙනවා. අනිත් දින අපේ නෙමෙයි කියන හැඟීමක්. ඒ නිසා ඒවත් මේ දිනේ අපි අනිවාර්යෙන් සමරමු. මේ පුළුවන් තරම් මේ හරහා ප්‍රචාරයක් කරන්න යමු. ප්‍රශ්න ගැටළු සඳහා මැදිහත් වෙමු, සාකච්ඡා කරමු. නමුත් අපි යම් කිසි එකඟතාවකට දින 365ම කාන්තාවන්ට සුරක්ෂිතභාවයේ සහිත රටකුත් ලෝකෙකුත් අපි නිර්මාණ කරන්න අපි සියලු දෙනාම බැඳලා ඉන්නේ. අත්‍යවශ්‍ය කාරණා. ඒ වගේ තමයි ලෝකෙ ගත්තොත් එහෙම ඇත්තටම මේ කාන්තාවන්ට සමබිමක් තාම නිර්මාණ වෙලා නැති තැනක් තමයි තාපදී. ඒ නිසා මේක අපි මේ සම්බන්ධව විස්තරාත්මකව කතා කරන්නට ඕනේ. විශේෂයෙන් අපි දන්නවා ඇත්තටම මේ නීති රීති මේ අනපනත් ඔය සියලු දේම ගත්තොත් එහෙම යම් කිසි ලොකු අරගලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි කාන්තාවන්ට දැන් මේ ලෝකයේ තියෙන ඒ සියලු ශ්‍රේෂ්ඨකම අතරම ගත්තොත් එහෙම කාන්තාවන්ට සම්බන්ධ කරගන්න ඕනේ. ඒ වගේම තමයි විදේශ රැකියාවලට යන අය ගත්තොත් එහෙම ඇත්තටම අපි විධිමත් ආකාරය පුහුණු කරපු ශ්‍රමිකයෝ විතරයි අපි යවන්නේ. අපි දන්නවා පසුගිය කාලේ ලොකු ආందోලනයක් ඇති වුණා. ওই සමහර රටවල් වලට සමහර විසිට් වීසා වල ගිහිල්ලා යම්කිසි ප්‍රශ්න ගැටළු වලට මුහුණ දීපු අය සම්බන්ධව විවිධ තැන්වලදී සාකච්ඡා වුණා, කතිකාවට ලක් වුණා. ඒක අදිදාමත් ඇත්තටම ගත්තොත් එහෙම මම හිතන්නේ ආරක්ෂා සම්බන්ධ ප්‍රශ්නයක්. ගොඩක් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙන්නේ කාන්තාව. ඒ සම්බන්ධව අපි අනිවාර්යයෙන් මැදිහත් විය යුතුයි. සමහර අය කියන්න පුළුවන් නෑ අපි ප්‍රශ්න ගැටළු නැතුව අපි මේකේ අපි බේරුණා කියලා කියන්නත් පුළුවන්. නමුත් අපි එතන බලන්න ඕනේ දුර්වලම පාර්ශවය ගැන තමයි මෙතන අපි කතා කරන්නේ. මේ නිසා ආරක්ෂාව අනිවාර්යෙන් තහවුරු කරන්න ඕනේ. ඊට වඩා විධිමත් අපි අනිවාර්යෙන් මේක සකස් කරගන්න ඕනේ. තව දෙයක් මෙතන මම හිතන්නේ ඒක තමයි සුදුසුම තැන. මගේ ශ්‍රේෂ්ඨ අදාළ නිසා මම මේක කියන්නත් මාධ්‍ය සහෝදරවරු ඉන්න නිසා මේක අනිවාර්යෙන් අපි මෙතන සඳහන් කරනවා. කවුරු හරි රට යන්න බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් ඕගොල්ලන් යන මාර්ගය කොයි වගේ මාර්ගයද කියලා ඕගොල්ලන් තෝරගන්න. කරුණාකර පුරපාරෙන් නම් යන්න ලෑස්ති වෙන්න. ඒ කිසිසේත්ම හරි දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ ඒ අය ඒ රටවල් වල ගිහින් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දෙනකොට ඊට පස්සේ අපිට කරන්න දෙයක් ඉස්සරහ. සමහර අය මේ රටවල් වල හමුදා වලට බැලුවා. සමහර අය එක රටකට යනවා කියලා ඒ රටට ගිහිල්ලා ඒ මායිම් සීමා පැනලා එතනින් තව රටකට ගියා. ඊපස්සේ මේ රටේ තියාලා සම්බන්ධ ડોකියුමන්ට්ස් නැහැ. අනිත් රටක ගත්තොත් මෙතන යාලා ලියාපදිංචි වෙලා ප්‍රශ්න ගැටළු නිර්මාණය වෙනවා. මේ සම්බන්ධව අපි හරිය ආකාරයෙන්
තේරුම් ගනිමු. හරි පාර තෝරගන්න ලියාපදිංචි වෙන්න රටකට හරි පාරෙන් ගිය කෙනෙක් හරි වැරදි පාරෙන් ගිය කෙනෙක් හරි දැන් රස්සාවක් කරන කෙනෙක් ඉන්නවනම් කරුණාකර කියන්නේ අර ලියාපදිංචි කරන්න කියලා. එතකොට තමයි අනිවාර්යෙන් එයාලා මුණ දෙන ප්‍රශ්න ගැටළු සම්බන්ධව අඩුම තරමේ මැදිහත් වෙන්න හරි. එහෙම නැත්නම් ඒ මැදිහත් වෙන ඒ ක්‍රියාමාර්ගය හරි ටිකයි. ඒවල සාමාන්‍ය විදිහට නෙමෙයි කියන්නේ තමත් බරපතල විදිහට තමයි ඒක වාසියක් කරන්න දෙන්නේ. ඒක අපි හරියට තේරුම් ගන්නකො. ඒ වගේ තමයි අපි තාමත් සතුටු වෙනවා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩියෙන්ම කාන්තා නියෝජනයේ තියෙන පාර්ලිමේන්තුවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරම ගත්තොත් ඒක එතන අපි සතුටු වෙන්න ඕන කාරණාව. පළවෙනි වතාවට ඒ වගේ තමයි අපි තාමත් සතුටු වෙනවා ලංකාවේ ඉතිහාසයේ පළවෙනි වතාවට වැඩියෙන්ම කාන්තා නියෝජනයේ තියෙන පාර්ලිමේන්තුවක් දැන් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරම ගත්තොත් ඒක එතන අපි සතුටු වෙන්න ඕන කාරණාව. පළවෙනි වතාවට සාමාන්‍ය කාන්තාවන්ට දොරටු විවෘත කරලා තියෙනවා. ඒකට මම හිතන්නේ මේ සභාව ඉතාමත් හොඳ උදාහරණයක්. මෙතන කවුරුත් නැහැ. දේශපාලන සම්බන්ධතා තියෙනවා. මම හිතන්නේ මේක තමයි ජයග්‍රහණය, මේක තමයි අන්ත ප්‍රතිඵලය, මේක තමයි ඊළඟ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය. ඒක හොඳට තේරුම් ගන්න විශේෂයෙන් කලින් කාන්තාවට යම්කිසි ආකාරයෙන් ඉඩකඩ ලැබිලා තිබුණා. එක්ක කවුරු හරි ප්‍රබල බලවත් දේශපාලකයෙක්ගේ පුතෙක් නෙවෙයි දුවෙක් වෙන්න ඕනේ. එහෙම නැත්නම් පිළිද වෙන්න ඕනේ. එහෙම නැත්නම් අක්කා හරි නංගි හරි වෙන්න ඕනේ. එහෙම නැත්නම් කිසිසේත් මේ අවස්ථාව නිර්මාණය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් නිකන් මුදල් ගොඩක් තියෙන බිස්නස් ගොඩක් තියෙන එක එක සම්බන්ධකම් තියෙන එහෙම වෙන්නත් උ. එහෙම නැත්නම් පක්ෂයක අයිතිකාරණයක්. පක්ෂයක් තියෙනවා. තමන්ට උගකර පක්ෂයක් අර බලයක් හදාගෙන තමයි. එහෙම නැතු. පළවෙනි වතාවට සාමාන්‍ය කාන්තාවටත් දේශපාලනය කරන්න පුළුවන් අවස්ථා ඉඩකඩ හදලා දුන්නේ. ජාතික ජන බලවේගය නිසකින්ම අපි එක දෙයක් කියන්න කැමතියි. අනිවාර්යයෙන් මේ ජාතික ජන බලවේගය ඊළඟ ඇතිවන්නේ කාන්තා දායකත්වයෙන් අනිවාර්යෙන් බලය අත්පත් කර ගන්නවාමයි.